පූතිගත්ත තිස්ස හාමුදුරුවොත් මුළු ඇඟම කුණු වුණා. හැබැයි අවසාන මොහොතේ රහත් වුණා. බුදුහාමුදුරන්ගෙන් බණ අහලා. උන්වහන්සේ පිරිනිවන් පෑවහම ස්වාමීන් වහන්සේලා ඇහුවා බුදුහාමුදුරනේ තිස්ස හාමුදුරුවෝ කොහෙද අපායකට ගියේ? බුදුහාමුදුරුවෝ කිව්වා නෑ ආයි සසරේ උපදින්නේ නෑ පිරිනිවන් පාල. ඔච්චර ඇඟ කුණු වෙලා ඔච්චර තුවාල හැදිලා කොහොමද උන්වහන්සේ රහත් උනේ? බුදුහාමුදුරුවෝ කෝ ඔය තිස්ස පෙර භවයක කුරුළු ඇද්දේ. කුරුල්ලෝ අල්ලලා දඩයන් කරලා විකුණනවා. දැන් ඒ කාලේ ෆ්‍රිජ් නෑනේ පින්වත්නි. මොකද කළේ? කුරුල්ලෝ ඉතුරු වුණාම උන්ගේ අත්තටු කපලා ඇටකටු කුඩු වෙන්න ගැහුවා මිටියකින්. දැන් සත්තුන්ට පියාඹන්න බෑ බිම වැටිලා ඉන්නවා. පහුවෙන්දත් මස් ඉල්ලපුවම අර වැටිලා ඉන්න උන්ව මරලා දෙනවා. දවස් 3-4ක් යද්දි විකුණුන් නැති කුරුල්ලොන්ට මොකද වෙන්නේ? අර තුවාල කරපු තැන්වල මස් ඇතුලෙන් කුණු වෙවි පණුව ගගහ එක තැන ඉඳලා විනාශ වෙලා යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ ඔය සත්තුන්ට කරපු අපරාධය තමයි පූතිගත්ත තිස්සට පඩිසන් දුන්නේ. කොහොමද රහත් උනේ? ඒ කුරුළු ඇද්ද වෙලා හිටපු ආත්ම භාවයේම මෙයා ගෙදර මස් ව්‍යංජනයක් හැදුවා කණ්ඩ. ඒ වෙලාවේදී පින්වත්නි ගෙදරට වැඩියා පසේ බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේ වැඩියාම මේ වැද්දා කල්පනා කරනවා වෙනදට දෙන්න දෙයක් තියෙද්දි හාමුදුරුවරුත් නැහැ. හාමුදුරුවරු වඩිද්දි දෙන්න දෙයක්වත් නැහැ. අද මස් ව්‍යංජනයක් හරි කමන්නේ තියෙනවනේ. අද පසේ බුදුවරයෙකුත් මෙතන වැඩ ඉන්නවා. ඒ නිසා මං මේ හදපු දාණය පූජා කරනවා. මොකද හැමදාම මෙහෙම පින් කරන්න ලැබෙන්නේ නැහැ. හිත සතුටින් අර මස් හට්ටිය ගෙනල්ලා පසේ බුදුරජාණන් වහන්සේට බෙදුවා. බෙදද්දී උන්වහන්සේ ප්‍රමාණවත් තරම් බෙදාගෙන අතින් වහලා පුණ්‍යානුමෝදනා කළා. මේ මස් වැද්දා තමන්ගේ අත් දෙක නළලේ තියාගෙන මෙහෙම කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? ස්වාමීනි මම තාම කුණු මස් රස බුදින එකෙක්. ඔබ වහන්සේ නිවන් රස බුදින කෙනෙක්. මං අද ඔබ වහන්සේට මස් රසයක් පිළිගන්නනවා. මෙහි මුඛ්‍ය විපාකයේ වශයෙන් ප්‍රධාන විපාකයේ වශයෙන් මටත් කවදා හරි දවසක ඔබ වහන්සේ විඳින නිවන් රසයම ලැබේවා. ඒ ප්‍රාර්ථනාවයි මුදුන්පත් උනේ සසරේ.